Hi guys, කොහමද? ඔයාලා සාදරයෙන් පිළිගන්න iselpad.lk එකට tool ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා එන්න ඕනේ එකම තැන selpad.lk. ඉතින් අපි අද පොඩි ප්‍රශ්නයක් අරන් ආවා. කවුරුත් phone repairing පටන් ගන්න එකට phone repairing විතරක් නෙමෙයි හැම repairing එකක්ම පටන් ගද්දී ඉස්සෙල්ලාම අපි අවධානය කරන්න ඕනේ tool ගැන. හරිද? මොකද හැම ස්ක්‍රූ එකක්ම අපිට වටිනවා. මොකද දන්නවද? සමහර ස්ක්‍රූ තියෙනවා ඒ ස්ක්‍රූ සමහරක් ෆෝන් වල නම් ගොඩක් තියෙනවා. සමහර ස්ක්‍රූ තියෙන හොයා ගන්නත් අමාරුයි. ඒ ස්ක්‍රූ එක ඩැමේජ් වුණොත් එහෙම අපි මාර විදියට පට්ට කට්ටක් කරනවා ඒ ස්ක්‍රූ හොයා ගන්න. අනික ස්ක්‍රූ එකේ සයිසස් තියෙනවා. ඒ සයිසස් එක වෙනස් වුණොත් එහෙම ඒ ෆෝන් එකට ඒ ඉලෙක්ට්‍රික් බෝඩ් එකට එතකොට ඩැමේජ් වෙන්නත් පුළුවන්. මොකද ස්ක්‍රූ එකේ සයිසස් එක වෙලා තියෙන්නේ බෝඩ් එක දැන් ෆෝන් එකක් ගත්තොත් එහෙම ෆෝන් එකේ ස්ක්‍රූ සමහරක් වෙලාවට සයිසස් එක වෙලා තියෙන්නේ ඒ ගානටම හරියන්න. අමාරු ස්ක්‍රූ එක අපිට අමාරු වෙලා දිග වැඩියක් හරි මොකක් හරි වැටුනොත් එහෙම සාමාන්‍යයෙන් අපිට ඒක ඒ ගාන ඩැමේජ් වෙන්න පුළුවන්. බෝඩ් එක ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඒක ඩැමේජ් වුණාම අපි ඒ ස්ක්‍රූ එක ගලව ගන්නත් සෑහෙන කට්ටක් ගන්න ඕනේ. කො ඩ්‍රිල් එකක් දාලා හරි ඒ ස්ක්‍රූ එක පොඩ්ඩක් ඩැමේජ් කරගෙන ඊට පස්සේ ෆ්ලැට් එකක් දාලා හරි එහෙම ගලව ගන්නත් පුළුවන්. නැත්තම් විදින්න ඕනේ. හරිද? ඉතින් පොඩි ඩ්‍රිල් එකක් අරගෙන ස්ක්‍රූ එක විදින්නත් ඕනේ. ඉතින් මේ කරදර මොකවත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ටූල් සෙට් එකක් අපි පාවිච්චි කරා නම් ස්ක්‍රූ ඩැමේජ් වෙන්නේ නැහැ. අපිට වෙන අමතර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ස්ක්‍රූ ගන්නකොට මම ඉතාමත් අර බිග්නර්ස්ලාට අපේ normal tool set එකක් පෙන්නන සාමාන්‍ය සෙල් පාට් එකට આવත් අඩුවට මිදන් tool set ගන්න පුළුවන්. ඒ වුණාට මම මේ tool set එක වැඩි රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේ tool set එක වැඩි පාවිච්චි කරන්නට වඩා මීට වැඩි ඇඩ්වාන්ස් tool set එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. නමුත් අපි repairing පුරුදු වෙන කෙනෙක් නම් training වෙන කෙනෙක් නම් මේ tool set එක පාවිච්චි කරාට කමන්නේ අතහුරු වෙන්න සාමාන්‍ය පාවිච්චි ගන්න පුළුවන්. මේ tool එක BK8800 කියලා. මේක එනවා tool පහක් එනවා. tool පහ ගත්තොත් එහෙම මේකේ එනවා 1.5 1.2 එතකොට 2.5 T2 T1 එතකොට T3 වගේ tool set එකයි tweezers දෙකයි opener tool blade දෙකයි එනවා. ඉතින් මේක රුපියල් 450ක් වගේ පොඩි මුදලකට ඔයාලා සෙල් පාට් එකට આવත් ගන්න පුළුවන්. ඉතින් iPhone repair කරන එක නම් Android repair කරන එක නම් tool set එක අපි වෙන වෙනම ගන්න ඕනේ කියලා එකක් නැහැ. ඕනනම් තනි tool වශයෙන් ගන්නත් පුළුවන් වෙන වෙනම ගන්නත් පුළුවන්. ඉතින් මේකේ ගොඩක්ම අපිට repair වලට ඕන වෙන tool category එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න දැන් advanced phones level එකට යනකොට ඒ කියන්නේ normal phone ගලවන්න වුණත් තියෙන 2.5 iPhone වලට යන්නේ සාමාන්‍යයෙන් tool 4ක් 5ක් වගේ යන්නේ 0.8 එක යනවා. ඊළඟට 1.2 එක යන්නේ 1.5 තන එක 0.6 කියලා අපි අර Y tool එක කියන්නේ ඒකත් පාවිච්චි ගන්න පුළුවන්. එතකොට 2.5 මේ tool එක තමයි iPhone වලට යන්නේ. සාමාන්‍යයෙන් Android phone වලට මල් tool එක තමයි ඒකත් 1.2 එකයි 1.5 එකයි කියලා දෙකක් තියෙනවා. ඒ දෙකම use කරන්න පුළුවන්. හරිද? එතකොට ඔය Nokia phone වලට ගත්තාම Nokia phone වල නම් ගොඩක් වෙලාවට original වෙන phone වල සාමාන්‍යයෙන් T5 T3 T5 එකයි T4 tool එක සමහරක් තැන් වල තියෙනවා. නැත්නම් T5 එකයි T6 tool එකයි තමයි වැඩිපුරම පාවිච්චි කරලා තියෙන්නේ Nokia original phone වල. ඒ tool දෙක තමයි ඔයාලට පාවිච්චි ගන්න වෙන්නේ. ඉතින් මේ වගේ tool set එකක් ගන්නකොට තවත් තියෙනවා මේක හදලා තියෙන material එක. මේක අපිට hard use කරන්න පුළුවන්ද? එතකොට මේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? මේක තුඩ ඩැමේජ් වෙනවද? මම ඔයාලට මේක tool set එකක් පෙන්නනවා මේක unbox කරලා. මේක Evix ලාගේ tool එකක්. මේක හොඳ tool එකක්. මේක සාමාන්‍යයෙන් cell part එකට આવොත් එimhe ඔයාලට සාමාන්‍යයෙන් රුපියල් 4000ක් වගේ මුදලකට ගන්න පුළුවන් මේ හොඳ tool එකක්. මේක ඒ වගේම මේ tool අපි මුදුනට ගත්තොත් එහෙම මේ මුදුනට අපේ එනවා designs දෙකකට එනවා. මේ tool වල මේ මුදුනට. හරිද? ඉතින් මේ point එක අපි tool point එක කියලා කියන්නේ. ඉතින් මේ tool point එක එනවා 3D point එකක් විදියටත් එනවා 2D point එකක් විදියටත් එනවා. ඉතින් 3D point එක කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ tool එක අපි nut එක ගලවන්න පාවිච්චි කරනකොට මෙතන මේ ඒ නට් එකට දැම්මට පස්සේ නට් එක සම්පූර්ණයෙන්ම සීල් වෙනවා 3D point එක කියන්නේ. හරිද? ඉතින් ඒ tool එකට තමයි 3D කියන්නේ. ඊළඟට මේ අපි මේ 2D කියලා කියන්නේ මේ tool එක නට් එකට දාපුවා නිකන් උඩට නිකන් සීල් වෙන්න වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් උඩට ඉස්සිලා වගේ තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම safety 3D tool එක පාවිච්චි කරන එක. මොකද කිසිම damage එකක් වෙන්නේ නැහැ. මොකද අර නට් මේ screw එකේ මුහුණටම face එකට ඒ tool එක හරියටම fit වෙන හින්දා ඒ කියන්නේ හරියටම මෙහෙම
සවි වෙන හින්දා ඒ ටූල් එකයි ස්ලිප් වෙන්නේ කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි 3D tool පාවිච්චි කරද්දී පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද මේ 3D tool වල මුදුනත විතරයි නට් එකේ එන ඒ කියන්නේ ෂේප් එකට හදලා තියෙන මේක tool එක වැටුනොත් හරි මොනවා වුණොත් එහෙම ඩැමේජ් වෙනවා. ඩැමේජ් වුණාට පස්සේ ආයේ මේ tool එක පාවිච්චි කරන්න බෑ. 3D tool එක පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මේ 2D tool එක එහෙම විශේෂ ප්‍රශ්නයක් නෑ. මේක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වැඩනට හරිය මේ ප්‍රශ්නයක් නෑවත් tool වට ගත්තොත් එහෙම මේ ඩැමේජ් වුණොත් එහෙම ආයේ පාවිච්චි කරන්න බෑ. මොකද හරියට ස්ක්‍රූ එකක් ගලව ගන්න හොඳම ටූල් එකක් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ටූල් එක දැන් අපේ අප්ඩේට් ටූල් සෙට් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය 6000ට 7000ට වගේ ටූල් සෙට් ඇවිල්ලා තියෙනවා. අර ටූල් එක අපි නට් එක තද කරනකොට වැඩිපුර තද වෙන්නේ නැති වෙන්න ස්ලිප් එක හිටින්නත් බුරුල් කරනකොට නට් එක ගලවනකොට ඒ ගානට ගැලවෙන්නත් දැන් ටූල් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 6500ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ටූල් එක ඔයා පාවිච්චි කරනකොට මේ උඩ තියෙන මේ වීල් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද දන්නවද මේ ටූල් එක අපි මෙන්න මෙහෙම අල්ලගෙන තමයි ගලවන්න ගන්න. එතකොට මේ වීල් එකෙන් තමයි මේ ටූල් එක අපි කරගෙන මේක සාමාන්‍ය හිර වෙනවා නම් ටිකක් අපහසුයෙන් ගලවනවා නම් තමන්ගේ අතට ගොඩක් අපහසුයි. මේක සාමාන්‍ය මේ වගේ හොඳට කැරකෙන්න තියෙනවා නම් ඒ ටූල් එක අපිට පහසුයි. හරිද? ඒ වගේම ගොඩක් කට්ටිය තවත් දෙයක් තමයි තමන්ගේ ස්ට්‍රෙස් එක ටූල් වලින් තමයි මේවා කරන්නේ. මොකද ෆෝන් රිපෙයාර් කරන කට්ටිය ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් චූටි බක්‍රමයක් තමන්ගේ ස්ට්‍රෙස් එකක් තියෙනකොට මොකක් හරි කල්පනා කරනකොට මේ ටූල් එකේ මේකත් පාවිච්චි කරනවා සමහරක් කට්ටිය. ඉතින් ටූල් එකක් පාවිච්චි කරනකොට හොඳ ටූල් එකක් ගන්න වගේ බලා ගන්න ඕනේ. මොකද ඩැමේජ් වෙන ප්‍රමාණය අඩු වෙනවා. තමන්ට පහසුයි වැඩක් කරගන්න. හොඳ ටූල් එකක් පාවිච්චි කරපුවාම අඩුවට ටූල් තියෙනවා. අඩුවට ටූල් ගත්තට කමක් නැහැ. අඩුවට ගන්නවලදී මම නම් කියන්නේ හොඳ ටූල් එකක් ප්‍රොෆෙෂනල් ටූල් එකක් ගන්න කියලා. ඉතින් තවත් තියෙනවා අපේ 2750ට වගේ ඒ වගේම හොඳ ටූල් සෙට් එකක් සෙල් පාර්ට් එකට આવුත් ගන්න පුළුවන්. ඒ වගේම අපේ PC රිපෙයාර් කරන කට්ටියන්ට වෙනම ටූල් සෙට් එකක් ගෙනලා තියෙනවා. ඒක ටයිටේනියම් ටූල් සෙට් එකක්. ඉතින් මේක ගොඩක් හෙවි ටූල් සෙට් එකක්. මේකේ තියෙනවා ටූල් 48ක් තියෙනවා. මේක ටූල් 48ක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය 2750ක් වගේ පොඩි මුදලකට ඔයාලට සෙල් පාර්ට් එකට ගන්න පුළුවන්. කවරින් එකත් එක්ක ලොක් එකත් එක්ක තියෙන්නේ පහසුයි. තියාගන්න පහසුයි. මේ ටූල් එක සෑහෙන්න වටිනවා. ටීවී ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රික් පැත්තටත් ගන්නත් පුළුවන් මේ ටූල් එක. ඒ තරම් හෙවි. ඒත් එක්කම මම තවත් පොඩි දෙයක් කියන්න හිතුවා. මේකත් එක්කම වෙන වීඩියෝයක් ගන්න කලින් වික් එකක් කොහොමද තෝරගන්නේ කියලා. ඉතින් මේ වික් එකක් තෝරගන්නකොට අපි ගොඩක් දේවල් බලන්න ඕනේ. සාමාන්‍යයෙන් වික් එක මේ තියෙන මේ වික් එකේ තියෙන මේ වයර් එක මේ කම්බිය කොච්චර EM වලට EM ඇදලා ගන්න තත්ත්වයේ තියෙනවද කියලා. කියන්නේ මේ වික් එකේ කම්බිය සයිස් එක මේකේ softද මේක roughද ඒ වගේම මේක with plugsද non plugsද. මොකද non plugs වික් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න අමාරුයි. ඒ වගේම rough soldering wire තියෙන වික් එකක් ගත්තොත් එහෙනම් බෝඩ් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ අකෝ කියන බ්‍රෑන්ඩ් එක තමයි හොඳ වික් එකක් විදිහට තියෙන්නේ. අකෝ බ්‍රෑන්ඩ් එකෙන් ඒක සාමාන්‍යයෙන් දැන්ට ලංකාවේ ගන්න තියෙනවත් දන්නේ නැහැ. ඉස්සර නම් තිබ්බා දැන් නම් අඩුයි. ඒවට දැන්ට හොඳට පාවිච්චි කරන වික් එකක් තමයි මේ ගූඩ් කියන ජපන් වික් එක. මේක හොඳයි. ගොඩක් කට්ටිය යූස් කරනවා මේ වික් එක. ඉතින් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් වික් එකක්. තව වික් තියෙනවා YCS ලගේ රීල් ලයිෆ් ලගේ 2 wheel ලගේ වික් තියෙනවා. ඒක එක එක්කෙනා මත රඳා පවතින ඒ කට්ටිය පාවිච්චි කරන ක්‍රමවේදය අනුව නම් ගොඩක් දුරට මම නම් රෙකමන්ඩ් කරන බූට් එක හොඳයි. හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.